එහෙම නොවෙන්න ෆීල්ඩ් මාර්ෂල් අවුරුදු 2කමාරකට වඩා වැඩි කාලයක් හිරේ ඉන්න හිතුවක් නේ. මොකටද හිරේ ඉන්නේ? මොන වරදක් කරාටද? මා දන්නවා ඒ අවදියේ ඔහු සහ මා ඊටමත් කිට්ටු ඇසුරු කරා. ඔසිරේ ඉන්නකොටම අවස්ථා ගණනාවකදී ඔහුත් එක්ක ගිහලා පැය ගණන් සාකච්ඡාවේ හිටියා. කුමක්ද එතන තිබුණේ? එතන තිබුණේ බලය, නීතිය හෝ යුක්තිය නොවේ. අපි තේරුම් ගන්න ඕන. ඒ විදියටම තමයි ඉතිහාසය මේ ගැටුම්, මේ යුද්ධ බලය තහවුරු කර ගැනීම සඳහා, බලය ලබා ගැනීම සඳහා, බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. ඒකේ වින්දිතයන් බවට උතුරෙත් දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා. මම අද ඉම රණවිරු සිරිවෙන ජීවත් වෙන දරුවන්ගෙන් ඇහුවා උන් කොහෙද කියලා. සමහර අය මට හම්බුනේ වලපනේ, සමහර අය මොනරාගල, සමහර අය රිකිල්ල ගස්කඩ, සමහර අය අම්පාරේ. කවුද මේ? අපේ ගම්වල දරුවෝ මෙවැනි යුද්ධයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපෙව්පු, බලය ලබා ගන්න හෝ බලය ආරක්ෂා කර ගන්න හෝ ජාතිවාදයේ අන්තවාදයේ වපුරපු නැති, ඒ වෙනුවෙන් වැඩ නොකරපු අපේ ගම්වල අම්මලා තාත්තලාගේ දරුවෝ මිය ගියා. මෙහෙත් එහෙමයි, එහෙත් එහෙමයි. බලය වෙනුවෙන් ගිල බලන්න වැලිවැටි මිය ගිහින් තියෙන සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ බල පොරය. මේක තමයි අපිට කැඳවා තිබෙන විනාශය. එනිසා අපි හැම දෙනාම උස්සඳින් තේරුම් ගත යුතු තිබෙනවා යුද්ධය යනු ඛේදවාචකයක්. යුද්ධය යනු විනාශයක්. හැබැයි සමහර අය නැවත නැවත පරාජිත ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආස්වාදයක්. යුද්ධය ආස්වාදයක් නෙවෙයි. යුද්ධය යනු මිහිරි අත්දැකීමක්. ඒ ඔවුන්ට පොදු සමාජයට එහෙම නෙවෙයි. එනිසාද අපි මොකද්ද කළ යුතු වන්නේ? අපි තව දුරටත් බිය විය යුතුද මේ බොල් හඬට? අපි හැමදෙනාම එක විට නැගිට සාමය අවශ්‍යයි කියලා අපි හඬ නොනැගිය යුතුද? අපේ හදවත, අපේ ප්‍රකාශයන්, අපේ ප්‍රවේශය, අපේ වැඩ, මේ සියල්ල අපි පෙළගස්සන්න ඕන සාමය වෙනුවෙන්. හැබැයි සාමය පාවාදීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳියාව පාවාදීමක් බවට පරිවර්තන කරමින් තිබෙනවා. නෑ. මිනිස්සු සමාජයක් හැටියට වර්ධනය වෙනකොට තව තවත් උස්සඳින් අපි ගේන්න ඕනකම තිබෙන්නේ මානවවාදය, මනුස්සත්වය. අපේ රට තුල පමණක් නොවේ, ලෝකෙ පුරා ඇති වී තිබෙන යුද ගැටුම් වලින් ලෝකෙට මොකද්ද අත්පත් කොට දී තිබෙන්නේ? ජයග්‍රහණද? නෑ, විනාශය. එනිසා